හැම අවුරුද්දෙම ලේසියෙන්ම වෙනස් වෙන්න පුළුවන් කට්ටියක් තමයි දරුවෝ. එයි මම එහෙම කියන්නේ මේ දරුවන්ට හැම අවුරුද්දෙම අලුත් පන්තියකට යනවා. ඔබ තේරුම් ගන්න ඉගෙන ගන්නවා කියන්නේ පොත ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි කියන එක. ඔබ තේරුම් ගන්න දරුවා ඉගෙන ගන්නවා කියලා කියන්නේ ජීවත් වෙන්න ඉගෙන ගන්න එක. අපි කියනවා අනේ අද දරුවන්ට වෙන රටක හිටියා නම් එයාට කැමති දේ මේ අවුරුද්දේ මේ කාලේ ඉඳන් කරන්න පුළුවන් කියලා. ලංකාවෙත් පුළුවන්. ඊට පස්සේ මම බැලුවා දැන් කොල්ලා ටිකක් උසස්. හරි? එතකොට මට හිතුණා දැන් ඩ්‍රාමා කරානේ. ඕකටම ගලපවන්න ලංකාවේ ඇක්ෂන් නළුවෙක්. හරි? එහෙනම් ඇක්ෂන් නළුවෙක් කරන්න ඕන. ඒකට දැන් කරාටි වලට දැම්මා. දරුවා වයලින් එක අරන් සින්දු කියන්න යන්නේ කැමැත්තෙන්. දරුවා චිත්‍රපොත අරන් චිත්‍ර අඳින්න යන්නේ කැමැත්තෙන්. දරුවා ෆුට්බෝලේ අරන් ග්‍රවුන්ඩ් එකට යන්නේ කැමැත්තෙන්. මම හිතනවා මගේ දරුවා යන්න ඕන පාත් එක මට තේරෙන්නේ. මගේ දරුවාගේ දක්ෂතා මට තේරෙන්නේ. ඇත්තටම මගේ දරුවා ගෙනියන්න ඕන කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ කියලා අම්මා හිතනවා. එහෙනම් ඔබට පුළුවන් ඒකට ගැළපෙන කෙනෙක් හොයාගෙන ඒකට අදාළ පාත් එක හදාගෙන දරුවාව අවුරුද්දෙන් අවුරුද්දට ඉස්සරහට අරගෙන. අලුත් බලාපොරොත්තු එක්ක වෙනස් වීම එක ජීවිතේ ඉස්සරහට ගෙන යන්නට තමයි අපි හැමෝම කැමති. දරුවා විදිහට බලාපොරොත්තු වෙන්නෙත් වෙනසක්, අලුත් දෙයක්. දෙමව්පියෝ විදිහට අපි බලාපොරොත්තු වෙන්නෙත් වෙනසක්, අලුත් දෙයක්. සමාජයක් විදිහට අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙත් වෙනසක් සහ අලුත් දෙයක්. ඉතින් ඔන්න අපිට හොඳ අවස්ථාවක් එනවා ළඟම අලුත් වෙන්න වෙනස් වෙන්න 2026 අලුත් අවුරුද්ද ළඟම එනවා. අපි සූදානම් මෙන්න මේ අලුත් අවුරුද්දට ඔබ කොහොමද දෙමව්පියන් විදිහට වෙනස් වන්නට ඕනි සහ දරුවන්ට කොයි වගේ ලෝකයක්ද මේ අලුත් අවුරුද්ද තුල ගොඩනගලා දෙන්න ඕනි කියන කාරණාව කතා කරන්නට අද දවසෙත් අපත් සමග එකතු වෙනවා ප්‍රවීණ ළමා මනෝවිද්‍යාඥ ආචාර්ය චමින්ද මලලසේකර මහත්මයා. ඔබතුමා පිළිගන්නවා බොහොම ආදරෙන් අද දවසෙත් වැඩසටහනට. ආචාර්යතුමනි, දෙමව්පියන්ට හොඳ අවස්ථාවක් හම්බෙනවා 2025 වසරේ වුණු අතපසුවීම. 2025 වසරේදී දරුවන්ට ලබා දුන්නු පීඩන තත්ත්වයන් නිවැරදි කරගෙන 2026 වසරේ අලුත් වෙන්න. ඔබතුමාට මොන වගේ උපදේශනයක්ද ලබා දෙන්න පුළුවන් අපේ දෙමව්පියන්ට මේ 2026 වසරට දෙමව්පියන් විදිහට කොහොමද වෙනස් වෙන්න ඕනි කියන කාරණාව සම්බන්ධයෙන්? ඇත්තටම සන්ධ්‍යා මේ හැම අවුරුද්දෙම ලේසියෙන්ම වෙනස් වෙන්න පුළුවන් කට්ටියක් තමයි දරුවෝ. එයි මම එහෙම කියන්නේ මේ දරුවන්ට හැම අවුරුද්දෙම අලුත් පන්තියකට යනවා. අලුත් විෂයන් මාලාවක් ඉගෙන ගන්න පටන්. එතකොට සමහරට අලුත් ගුරුවරු අලුත් පරිසරය. එතකොට මේ අවුරුද්දෙන් අවුරුද්ද දරුවව ඒ පාසල් පද්ධතිය තුල වෙනස් කරනවා. දැන් මෙන්න මේ කාරණේදී ඊටමත් වැදගත් මේ අවුරුද්දක් එක්ක කොහොමද දරුවව වෙනස් කරන්නේ සහ දෙමාපියෝ කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන්නේ. එතකොට දැන් අපි වැඩිපුර ප්‍රයොරිටි දෙන්නේ දරුවන්ට නිසා මම කියන්නේ දැන් දෙමාපියෝ විදියට මුලින්ම කරන්න ඕනේ දරුවාගේ සිද්ධ වෙන මේ වෙනස ධනාත්මකව ගන්න. දරුවට ප්‍රොඩක්ටිව් අවුරුද්දක් ඵලදායී අවුරුද්දක් කරන හැටි පුරුදු කරන්න. දැන් එතකොට ඔබ මේ වෙනකන් හිතන් හිටියානම් දරුවා ඉගෙන ගන්න ඉස්කෝලේ යන්නේ පාඩම් කරන්න විතරයි කියලා අන්නේ ඒ ආකල්පයෙන් මිදෙන්න. ඔබ තේරුම් ගන්න ඉගෙන ගන්නවා කියන්නේ පොත ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි කියන එක. ඔබ තේරුම් ගන්න දරුවා ඉගෙන ගන්නවා කියලා කියන්නේ ජීවත් වෙන්න ඉගෙන ගන්න එක. ඒතර පාසල තුල මේ ඔක්කොම තියෙනවා සත්‍යය. ඔව්. තේරුණාද? ඒතර මේක තේරුම් අරන් මේකට දරුවව යොමු කරන්න. මම ඇයි එහෙම කියන්නේ? ලෝකයේ බොහෝ රටවල් ගැන අපි කතා කරනවා. ඔව්. අපි කියනවා අනේ අද දරුවන්ට වෙන රටක හිටියා නම් එයාට කැමති දේ මේ අවුරුද්දේ මේ කාලේ ඉඳන් කරන්න පුළුවන් කියලා. ලංකාවෙත් පුළුවන්. දැන් ගොඩක් ඉඩෙක්සෙල් හරි මොනවා හරි තියෙන විෂයන් තෝරගද්දී එක්ක කොමර්ස් එක්ක සයන්ස්. ලංකාවේ දරුවට නර්තනය තෝරගන්න පුළුවන් උසස් පෙළට. ලංකාවේ දරුවට චිත්‍ර කලාව තෝරගන්න පුළුවන් උසස් පෙළට. ඒ තමයි එයා දන්න විෂය. එයා දක්ෂ විෂය. එහෙනම් මෙන්න මේක අඳුරගන්න අර අවශ්‍ය පරිසරය නිර්මාණය කරන අලුත් අවුරුද්දේ තමන්ගේ දරුවගේ දක්ෂතාවයට අනුව ඉස්සරහට ගෙනියන්න. හැමෝම වෛද්‍යවරු කරන්න අවශ්‍ය නැහැ. කාට හරි හිතෙනවා නම් අලුත් අවුරුද්දේ මගේ දරුවට ඕ ලෙවල් කරගන්න බැරි වෙයි. එහෙම නැත්නම් ඕ ලෙවල් කරගත්තා. ඕනතරම් ලංකාවේ ටෙක්නිකල් කොලෙජස් තියෙනවා. ඒක දරුවා ඒකෙන් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මම කියන්නේ අපිට ඕනතරම් පහසුකම් තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න. මේ දරුවගේ 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්යෙන් ලබා දෙන්න. ඇයි? දෙමාපිය විදිහට හිතන්න දරුවාව පාසලට යවනකොට හරි දරුවා පාසලට යවනකොට අපි යවන්නේ මේ පාසල් කාලය ආය ගන්න බෑ. හෝම් ස්කූලින් කරන්න ඒවා හිතන්න එපා. දරුවා ඉස්කෝලේට ගියාම යාළුවෙක් එක්ක ඉන්න හැටි ඉගෙන ගන්න. ඉවෙන්ට් එකක් මම මේ හැමදාම කියලා තියෙනවා. දැන් මම කියන්නේ මේ අලුත් අවුරුද්දේ කොහොමද වෙනස් වෙන්නේ? ඔබේ දරුවා ඔබ යොමු කරන්න අලුත් අවුරුද්ද තුල ඕවරෝල් කැරක්ටර් එකක් බවට. අලුත් අවුරුද්ද ඔබේ දරුවට අරමුණක් දෙන්න.
හැබැයි මම කැමති දරුවන්ට ලොකු අරමුණු දෙන්නේ නැතුව දරුවව ඩේලි ටාස්ක් එකකට පුරුදු කරනවා. ඔබ දෙමව්පියෝ විදිහට ඔබ දරුවගේ ස්ට්‍රෙන්ත්ස් ටික හොයන්න. දරුවා දක්ෂ මොනවද කියලා බලන්න. ඇනලයිස් කරන්න. අලුත් අවුරුද්දේ දරුවා ඒකට යොමු කරන්න. දරුවා සින්දු කියන්න දක්ෂ නම් ඒකට දාන්න. දරුවා චිත්‍ර අඳින්න දක්ෂ නම් ඒකට දාන්න. දරුවාට ස්පෝර්ට් එකක් කරන්න කැමති නම් ඒකට දාන්න. දරුවාගේ ඉම්ප්‍රූව් වෙන්න ඕනේ ඔබ තීරණය කරන්න. දැන් උදාහරණයක් විදිහට මට මගේ පුතාට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ අවශ්‍යතාවයක් මම තේරුම් ගත්තා. ඒතර එයා මම කාලෙන් කාලට එහෙම අවුරුද්දෙන් අවුරුද්දට චේන්ජ් කරනවා. චේන්ජ් කරන්නේ නිකන් නෙවෙයි. හොඳට ඇනලයිස් කරනවා. දැන් මම එක එක්සැම්පල් එකක් විදිහටම කියන්නම්. මට ඕනුන්නේ නැහැ මගේ ළමයාව වෛද්‍යවරයෙක් කරන්න. මට ඕනුන්නේ නැහැ මගේ ළමයාව ඉංජිනේරුවෙක් කරන්න. එකම දේ මම දරුවා පුංචි කාලේ ඉඳන් ඇනලයිස් කරා. මම හැමදාම ඇනලයිස් කරනවා. ඩේලි ඇනලයිස් කරනවා. තාම මේක දරුවට තේරෙන්නේ නැහැ. මම දෙමාපියෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට මම ඇනලයිස් කරනවා. මම දැක්කා දරුවටත් මට වගේ කතා කරන්න පුළුවන්. හරි? දරුවට වචන පැටලෙන්නේ නැහැ. එතකොට මට හිතුණා ලෝකේ දැන් මම කරන විෂය තුල මම කෝපරේට් වෙන කෙනෙක්. මම ලංකාවේ කරා. ඉන්ටර්නැෂනල් ලෙවල් කරලා තියෙනවා. හැබැයි මට හිතුණා නිකන් මේ අතිදක්ෂ ට්‍රේනර් කෙනෙක් වුණොත් ලොකු ගාණක් හොයන්න සල්ලි වලින්. ඒ වගේම ලොකු පිළිගැනීමක් කරන දැන් රොබින් ශර්මා කියන්නේ එහෙම කෙනෙක්. හරි. එතකොට මට හිතුණා දැන් දරුවට කතා කරන්න පුළුවන් එකේ මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හොඳට තිබ්බොත් මට ඉන්ටර්නැෂනල් ට්‍රේනර් කෙනෙක් වෙන්න පුළුවන්. මම මොකද කරේ? දරුවට ඒකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරා ඉංග්‍රීසි මීඩියම් වලින් උගන්වන්න පටන් ගත්තා. හැබැයි පොත් කියවන එක හුරු කරා. මොකද ට්‍රේනර් කෙනෙක් වෙන්න බෑනේ නිකන්. පොත් කියවන්න. දැනුමක් තියෙන්න. හරි ඒක හුරු කරා. ඊට පස්සේ පොත් ලියන්න හුරු කරා. මොකද එයා ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕන ට්‍රේනර් කෙනෙක්. දැන් මොකද්ද කරේ? මම මෙන්න මේ ටික ඇනලයිස් කරා. ඊට පස්සේ මට හිතුණා ට්‍රේනින් එක නිකන් කරන්න බෑනේ. කෙනෙක්ව උදේ ඉඳන් හවස වෙනකන් අවදියෙන් තියාගන්න. ඒකට ඕනේ facial expressions. ඒකට ඕනේ voice modulation. මම මොනවද කරේ? ළමයාට ඩ්‍රාමා කියන්නේ. හොඳට රංගපාන්න පුරුදු කරා. දැන් එයාට ඔඩියන්ස් එක තියාගන්න ඕන ක්‍රියාකාරකමක් ඇක්ට් කරන්න පුළුවන්. තේරුණාද? දැන් මම මේ දරුවා ඩිවෙලොප් කරන්න හැටි. දැන් බැරිද හැම දෙමව්පියන්ටම තමන්ගේ දරුවාගේ මේ වගේ එකක් ගන්න. එතකොට මම හිතුවේ නෑනේ දොස්තර කෙනෙක් කරන්න. මම හිතුවේ මගේ ළමයා මෙතෙන්ට ගෙනියන්න. දැන් ඔය එක ඔප්ෂන් එකක්. ඊට පස්සේ මම බැලුවා දැන් කොල්ලා ටිකක් උසයි. හරි? එතකොට මට හිතුණා දැන් ඩ්‍රාමා කරානේ. ඕකටම ගලපවන්න ලංකාවේ ඇක්ෂන් නළුවෙක් නෑ. හරි? එහෙනම් ඇක්ෂන් නළුවෙක් කරන්න ඕනේ. ඒකට දැන් කරාටි වලට දැම්මා. දැන් මම කියන්නේ මේ ඇනලයිස් කරලා දැම්මේ. දැන් ඔන්න මම දෙමව්පියන්ට කියනවා ඔබේ දරුවව ඇනලයිස් කරන්න. ඔබේ දරුවව මේ ඉතුරු දවස් ටික අරගෙන හොඳට ඇනලයිස් කරලා අලුත් අවුරුද්දේ මේ දරුවගේ තියෙන ස්කිල්ස් ටික හොයාගන්න. විද්‍යාව හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. හරි? ඉතිහාසය හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. එතකොට හැමෝම ඉතිහාසය ඉගෙන ගත්තොත් කාටවත් ඒකේ ප්‍රයෝජනයක් නැහැ ඩිමාන්ඩ් එකක් නැහැ. ඉතිහාසය අත්‍යවශ්‍යයි. ඉතිහාසය ඕනිමයි. ඉතිහාසය වෙනස් කරොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් ඉතිහාසය කියවන්න. ඒක උදාහරණ වලට ගන්න. හැබැයි හැමෝම මේක ඉගෙන ගත්තොත් ඒකට ඩිමාන්ඩ් එකක් නැති වෙනවා. නේ? ඒ නිසා දරුවගේ යුනික්නස් එක හොයාගන්න. එහෙනම් දෙමව්පියෝ විදියට අලුත් අවුරුද්දට දරුවෙක් ගෙනියනකොට ඔබ ඔබේ දරුවව ඉවැලුවේට් කරන්න. දරුවගේ තියෙන දක්ෂතා ටික හොයාගන්න. ඒවට දරුවව ගෙනියන ක්‍රමයක් හදන්න. ඒකට ප්ලෑන් එකක් හදන්න. දරුවට දෙන්න එපා. දරුවට ඒක බරයි. දරුවට කිව්වොත් එහෙනම් පුතේ ප්ලෑන් එකක් හදලා දෙන්න කියලා ඒක හරියන්නේ නැහැ. ඔබ ප්ලෑන් එකක් හදලා දරුවත් එක්ක මේසේ ඉඳගෙන ඩිස්කස් කරන්න. මම මෙහෙම දෙයක් හිතනවා පුතේ ඔයා කැමතිද? මෙන්න මෙහෙම එකක් මට හිතෙනවා වගේ දක්ෂතාවයක් මට පේනවා. ඔයා කැමතිද? දැන් දරුවට දක්ෂතාවයක් පේන දෙයක් අපි දැක්කාම දරුවා කැමති දේ, දක්ෂ දේ අපි ආපහු කියන පැෂන්. ඒකට දරුවා කැමති වෙන්නේ නැහැ. එතකොට දරුවා වයලින් එක අරන් සින්දු කියන්න යන්නේ කැමැත්තෙන්. දරුවා චිත්‍රපොත අරන් චිත්‍ර අඳින්න යන්නේ කැමැත්තෙන්. දරුවා ෆුට්බෝලේ අරන් ග්‍රවුන්ඩ් එකට යන්නේ කැමැත්තෙන්. එහෙනම් දරුවගේ පැෂන් එක හොයාගන්න අලුත් අවුරුද්දේ. දරුවා ඒ පැෂන් එකට අනුව ඉස්සරහට ගෙනියන්න දෙමව්පියෝ වැඩ කරා. ආචාර්යතුමනි දැන් ඔබතුමා ළමා මනෝවිද්‍යාඥයෙක් උපදේශකවරයෙක්. ඔබතුමාට තියෙනවා දරුවගේ මනස පිළිබඳ පරිපූර්ණ දැනුමක්. එතකොට ඔබතුමාට මේ කාර්යය වඩා පහසු වෙනවා. නමුත් දෙමව්පියන් විදිහට දෙමව්පියන්ගේ අධ්‍යාපන මට්ටම වෙනස්, දෙමව්පියන්ගේ බුද්ධි මට්ටම වෙනස්, ඕන් තීන්දුව తీරන ගන්න ආකාරය බොහෝ වෙනස්. එතකොට ඔබතුමාට පුළුවන් ද සරල ආකාරයක් ලබා දෙන්න, සරල පියවර ටිකක් කියලා දෙන්න දෙමව්පියන්ට මේ කියන ඇනලයිස් එක කොහොමද දරුවන්ගේ කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඔව් සන්දේ අනිවාර්යයෙන්ම අපි ඒක කියලා දෙන්න ඕනේ. කියන්නේ මෙහෙමයි. දැන් සමහරට වැඩිය මට වැඩිය ගොඩාක් දැනුම තියෙන දෙමව්පියෝ ඉන්න. හැබැයි මේ කාරණේ සම්බන්ධව උන්ට අවබෝධයක් නැති වෙන්නත් පුළුවන්. එතකොට සමහර විට අපි ගමේ ඉන්න මේ කුඹුරු වැඩ කරන දෙමව්පියන්ට අපිට වැඩි අත්දැකීම් තියෙනවා. එතකොට ඒනට මේ අදාළ කාරණේ සම්බන්ධව උන්ට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම සරල ස්ටෙප්ස් ටිකක් කියන්නේ. ඒ ස්ටෙප්ස් ටිකත් එක්ක දරුවව අනාගතයට ඊළඟ අවුරුද්දට හුරු කරන්න. අංක 1 තමයි දෙමව්පියෝ විදිහට පුංචි වෙලාවක් ගන්න. අරන් ඔබ බලන්න ඔබ පුංචි කොලයක් අරන් ලියන්න ඔබේ දරුවව දක්ෂ මොනවටද? ඔබේ දරුවා කැමති මොනවටද? ඊට පස්සේ දරුවත් එක්ක ඉඳ ගන්න. මේක මුළු
දරුවෝ 10ක් ඉන්නවනම් 10ටම කරන්න. ඉඳගෙන දරුවගේ දක්ෂතා කැමති ටික අරගෙන පුතේ ඔයාගේ මේකට දක්ෂයි කියලා මට හිතෙනවා. ඔයා මේකට කැමතිද කියලා බලන්න. ඒක මම ඔබට බලන්න පුළුවන්. එයා ඒකට කැමතිද අකමැතිද සහ දැන් ඒකේ ලියා ගන්න. දැන් මේ දරුවා මේ වෙනකොට මේක කරනවද නැද්ද? ඒ වගේම ඇනලයිස් කරන්න දරුවගේ තියෙන නරක හැබිට්ස් ටික. නරකයි කියලා අපි හිතන ටික. නරක කියන්නේ උදාහරණයක් විදිහට ටෙලිෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්නවා. හරි? උදාහරණයක් විදිහට හැමදාම මූවි එකක් බලනවා. YouTube එකේ වැඩි වෙලාවක් ඉන්න. දරුවෝ මහා ලොකු වැරදි කරන්නේ නැහැ නේ. තේරුණාද? එතකොට මෙන්න මේක පොඩ්ඩක් ඇනලයිස් කරන්න. සමහරට දරුවා නිදාගන්න රෑ වෙලා. මේක පොඩ්ඩක් ඇනලයිස් කරන්න. ඊට පස්සේ බලන්න පුතේ මෙන්න මේ දේවල් ටික වාගේ අපිට පේනවා. දැන් ඔබ කරන්න ඕනේ මෙන්න මේ strength and weaknesses ටික ඇනලයිස් කරන්න. දරුවා දක්ෂ දේ කැමති දේ හොයාගෙන දරුවා එතනින් එහාට කොහොමද ගෙනියන්නේ කියන එක ගැන ඔබ හිතන්න. ඊට පස්සේ ඔබට පුළුවන් සැලැස්මක් හදාන්න. O level A level කියන ඔටෝමැටිකලි දෙන සැලැස්ම. හරි. ඒක පාස් වෙන්න ඕනේ. හැබැයි ඒක නෙවෙයි දරුවගේ අතිදක්ෂ වැඩේ වෙන්නේ. එතකොට දෙමව්පියෝ මේ අඳුරගත් එකට සැලැස්මක් හදන්න. එහෙනම් උදාහරණයක් විදිහට ගායිත ගායනා කරන්න පුළුවන් දරුවෙක් ඉන්නවා නම් දරුවා විසරද කරන්නේ කොහොමද? ඩාන්සින් කරන්න පුළුවන් දරුවෙක් ඉන්නවා නම් වෙස් නැට්ටුවෙක් කරන්නේ කොහොමද? හරි? ওই ටිකනේ සැලසුම් කරන්න ඕනේ. දරුවගේ ඒ ටික සැලසුම් කරන්න. ඊට පස්සේ ඒකට අයින් කරන කාලේ දරුවත් එකතු වෙලා පුංචි ටයිම් ටේබල් එකක් හදන්න. ඔක දරුවට කියන්න එපා. දරුවෝ ටයිම් ටේබල් එකකට එහෙම කරන්න ඕනේ. හැබැයි දරුවට ඒක පුරුදු කරන්න පුළුවන් අපිට කියලා දෙන්නේ නැතු. එයා වැඩ කරන්නේ ඊට පස්සේ බලන ටයිම් ටේබල් එකට. උදේ නැගිටින්නේ මේ වෙලාවට. ඊට පස්සේ එක්සර්සයිස් ටිකක් කරනවා. ඊට පස්සේ පුංචි මයින්ඩ්ෆුල්නස් එක්සර්සයිස් එකක් කරනවා. මේවා කරන්නේ මේ වෙලාවට. එතකොට දරුවට පුරුදු කරන්න අලුත් අවුරුද්ද ඇතුලේ hina වෙලා ජීවත් වෙන්න. දරුවට පුරුදු කරන්න සතුටෙන් ජීවත් වෙන්න. ඉස්කෝලේ ප්‍රශ්න ටික ගෙදරට අරන් එන්නේ නැතුව ඉන්න. දරුවට පුරුදු කරන්න මෙන්න මේ කියන අරමුණට යන්න. එතකොට දරුවට දෙන්න දවසට ටාස්ක් එක. මෙන්න මේ ටික පොලයක් අරන් ලියන්න. ලියලා හදන්න. හදලා මගේ ළමයා යන්න ඕනේ කොහෙද? එයාගේ දක්ෂතාවය මොකක්ද? ඒකට යන්න ඕන ක්‍රමවේදය මොකක්ද? අම්මා විසින් තීරණය කරන්න. තාත්තා විසින් තීරණය කරන්න. හැබැයි මම එකක් කියනවා. ඒක ඇතුලේ ළමයා ඒ නමයක් ගන්න ඕනේ. මේක හරි සරලයි. ළමයා ඒ තුනක් ගන්න ඕනේ. ඔන්න ඔය වගේව හදන්න එපා. 5 වසරෙන් අඩු දරුවෙක්ගේ අරමුණු දක්ෂතා අඳුර ගන්න එකපාර යන්න එපා. 5 වසරට අඩුව නම් ඔබේ දරුවා ඉන්නේ. ඔබේ දරුවා පුළුවන් තරම් ඇක්ටිවිටිස් වලට දාන්න. ස්පෝර්ට්ස් වලට, ඩ්‍රාමා වලට, ස්කවුට්ස් වලට ඉගෙන මේ ඔක්කොටම දාන්න. දාලා ඔබ තීරණය කරන්න 5 වසර අන්තිමට යනකොට මොනවද දෙකක් සිලෙක්ට් කරගන්න ක්‍රීඩා. අනිත් ඇක්ටිවිටිස් සිලෙක්ට් කරගන්න. 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් දරුවන්ට ඒගොල්ලන් තෝරගන්න විෂයට උදව් කරන්න ඒගොල්ලෝ දක්ෂ එක. ඉලෙක්ට්‍රොනික්ස් දක්ෂ කෙනා ඒ පැත්තට දාන්න. IT වලට දක්ෂ කෙනා ඒ පැත්තට දාන්න. කලාවට දක්ෂ කෙනා ඒක යන්න උදව් කරන්න. උදව් කරලා ඉන්න දරුවා 6ත් 13ත් 12ත් අතර 11ත් අතර නම් අන්න ඒ දරුවව වෙනම බලන්න යාගේ දක්ෂතා මොනවද කියලා. ඒ අතරේ අර හොයාගත්ත ස්පෝර්ට්ස් දෙක කරන්න දෙන්න. අර හොයාගත්ත ටැලන්ට්ස් ටික ඉම්ප්‍රූව් කරන්න දෙන්න. දැන් ගොඩක් කරනවා ප්‍රයිමරියේදී දෙකක් තෝරගන්නවා ඊට පස්සේ. ඒ දෙකත් එක තමයි කරන්නේ. අය විෂයන් වැඩි වෙනවනේ. හරි? කරන්න. ඒ ලෙවල් වලට යද්දි තවත් විෂයන් අඩු වෙනවා. එතකොට අම්මා තාත්තට අවබෝධයක් තියාගන්න මේ මගේ දරුවා දැන් ඒ ලෙවල් වලට යන්නේ එහෙනම් ඇනලයිස් කරලා දැන් ඔයා දන්නවනේ දරුවාගේ දක්ෂතාවය මොකක්ද කියලා. ඒකට අදාළ සබ්ජෙක්ට් එක තෝරගන්න දෙන්න. අනේ පුතේ දොස්තර වෙන්න ඕනේ. අනේ පුතේ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. එහෙම එපා. දරුවා කැමති කලාවට නම් කලාවට දාන්න. ලැන්ග්වේජස් ඉගෙන ගන්න දරුවන්ට ඕන තරම් මේ ලෝකේ ඔපචුනිටිස් තියෙනවා. තේරුණාද? ඒ නිසා එතෙන්ට තෝරන්න. දැන් ওই ටික තෝරන එක අම්මා තාත්තගේ වගකීමක්. කොලයක් ගන්න, දක්ෂතා ටික ලියන්න, දුර්වලතා ටික ලියන්න. දැන් මේවට බයින්න යන්න එපා. නෝට් කරගන්න. ඊට පස්සේ දරුවාගේ යන්න ඕන පාත්වේ එක හදන්න. දරුවත් එක්ක ඉඳගෙන ඩිස්කස් කරන්න. ආශාර්තුමට මට පුංචි ගැටලුවක් ආවා එතනදී. දැන් දරුවා දක්ෂ දෙයට දරුවා කැමති නැත්නම් අපි මොකද කරන්නේ? දරුවා දක්ෂ දෙයට දරුවා කැමති නැත්නම් ගොඩක් වෙලාට ඒක වෙනවා අඩු. දරුවා කැමති දෙයක් ඇතිනේ. ඒකට දරුවා හුරු කරන්න. ඒ කියන්නේ දරුවෙක් කියන්නේ. අපි හිතමුකෝ දරුවා කතා කරන්න දක්ෂයි කැමති නැහැ. සබකෝලේ. හරි මොකක් හරි කතා කරන්න දක්ෂයි. හැබැයි ගෙදරදී හොඳට කතා කරනවා. කැමති නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි එතකොට දරුවා කැමති සින්දු කියනවා. අන්න අපි චූටි කාලේ ඉඳන් වයලින් එකක් අතර දීලා දරුවව විශාරද දක්වා ගෙනියනවා ඉන්ස්ට්‍රුමන්ට් වලින් සින්දු කියන්න බෑ. හරි? එතකොට වෙන්නේ දැන් ඒකයි පොඩි කාලේ අඳුර ගන්න එකේ වැරද්ද. එතකොට අපි කරන්නේ කැමති දෙයට දරුවා දක්ෂයෙක් බවට පත් කරනවා. දරුවා ගණන් හදන්න කැමති නෑ. දරුවා ඉංග්‍රීසි වලට දක්ෂයි. දරුවා චයිනීස් වලට දක්ෂයි. දරුවා ජපනීස් වලට දක්ෂයි. දරුවා කොරියානු ලැන්ග්වේජස් වලට දක්ෂයි. එහෙනම් දරුවා දක්ෂයි ගණන් වලට කැමති නෑ. හැබැයි දරුවා කැමති ඉංග්‍රීසි වලට එහෙනම් ඒක දක්ෂතාවයක් බවට පත් කරන මොකද අපිට කාලයක් තියෙනවා. ඒකයි මම කියන්නේ පොන්චි කාලේ ඉඳන් දරුවා ඇනලයිස් කරන්න ඕනේ. එහෙනම් අලුත් අවුරුද්දට දරුවා සූදානම් කරද්දී ඒ දක්ෂතා මත ඉන්න පන්තිය මත දරුවගේ වයස මත තීරණය කරලා ඊළඟ අවුරුද්දට ගැලපෙන දරුවෙක් නිර්මාණය කරන්න. යන පන්තියත් එක්ක ඒ ෂෙඩියුල් එක හදන්න. ඒකට කාට හරි මේක තනියෙන් තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් අපිව හම්බ වෙලා මනෝපදේශනයක් කියන්නේ කරියර් ගයිඩන්ස් එකක් කියලා කියන එක මනෝපදේශනයක් නෙමෙයි කරියර් ගයිඩන්ස් එකක්. මට තේරෙන්නේ අම්මා හිතනවා මගේ දරුවා යන්න ඕන පාත් එක මට තේරෙන්නේ.
මගේ දරුවාගේ දක්ෂතා මට තේරෙන්නේ. ඇත්තටම මගේ දරුවා ගෙනියන්න ඕන කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ කියලා අම්මා හිතනවා. එහෙනම් ඔබට පුළුවන් ඒකට ගැළපෙන කෙනෙක් හොයාගෙන ඒකට අදාළ පාත්වයක හදාගෙන දරුවාව අවුරුද්දෙන් අවුරුද්දට ඉස්සරහට අරගෙන. ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නේද ආචාර්යතුමනි? දෙමාපිය වුණු පළියට දෙමාපියන්ට තමන්ගේ දරුවගේ දක්ෂතාවය හඳුන ගන්න හැම වෙලාවකම පුළුවන් කමක් නැති වෙන්නට පුළුවන්. තමන්ගේ දරුවා කැමති දේ හඳුන ගන්නට දෙමාපියන්ට සමහර විට අවධානය දී ගන්න බැරි වන්නට පුළුවන්. ඉතින් දෙමාපියන්ට පුළුවන් මේ වගේ අවස්ථාවකදී ඒ අවශ්‍ය උපදේශනය ලබා ගන්න සහ දෙමාපියන් විදිහට අපට වගකීමක් තියෙනවා අපේ දරුවන්ගේ ජීවිතය බොහොම සාර්ථක තැනකට ගෙන යන්න. මෙතනදී අපි බලන්නට ඕනේ වඩා වැදගත්ම දේ දරුවාගේ දක්ෂතාවයටත් වඩා දරුවා කැමතිම දේ. ඔබතුමා කතා කරපු ආකාරයට දරුවා කැමති දේ තුලින් දරුවා දක්ෂයෙක් කරන්නට තමයි දෙමාපියන් විදිහට අපි හැම වෙලාවකම උත්සාහ කරන්නට ඕනේ. ඉතින් ඔබට පුළුවන් ඔබගේ දරුවන් සම්බන්ධයෙන් තියෙන ඕනි ගැටලුවක් අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි සෝදානම් ඉදිරි වීඩියෝ තුලින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට. ආචාර්යතුමනි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේත් අපත් සමග එකතු වෙන්න පිළිබඳව.